ආයුබෝවන් සුබ දවසක්. අද මම ඔයාලා හමුවට එන්නේ ජලය පිළිබඳව තොරතුරු සමගින්. ස්වභාව ධර්මයා විසින් අපට දායාද කොට ඇති ඉතා වටිනාම මිල කළ නොහැකි සම්පතක් ලෙස ජලය හඳුන්වා දිය හැකිය. ගස් වැල් මෙන්ම මිනිසාගේ සහ සතුන්ගේ පැවැත්මට ජලය නැතිවම බැරි සාධකයක් වී තිබේ. ජලය හා ජීවිතය අතර ඇත්තේ එතරම්ම සමීප සම්බන්ධයකි. අහසින් වැටෙන එකම දියබිඳකුදු මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුය යනුවෙන් මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කොට ඇත්තේ ජලය එතරම්ම වටිනා සම්පතක් වන නිසාවෙනි. පෘථිවිය මත මුල්ම ජීවියා බිහි වී ඇත්තේද ජලය උපයෝගී කොටගෙනය. ජලය සාමාන්‍ය ව්‍යවහාරයේදී වතුර ලෙස හඳුන්වයි. පිරිසිදු ජලයට වර්ණයක් නොමැත. එමෙන්ම නිශ්චිත හැඩයක්ද නොමැත. ඝන ද්‍රව වායු ලෙස ජලයේ අවස්ථා 3ක් පවතී. අපට ජලය ලැබෙන ක්‍රම ලෙස ලිං, පොකුණු, වැව්, ගංගා, ඇලදොල, නළලින්, ජලකරාම වලින් සහ වර්ෂාව හඳුන්වා දිය හැකිය. මිහිතලයේ 71ක් ජලයෙන් පිරී පවතින අතර ඉන් ප්‍රයෝජනයට ගත හැකි 1%ක් පමණ සුළු ප්‍රමාණයකි. සාගර ජලයේ හෙවත් කරදිය 97.5ක් පවතින අතර ගොඩබිම ජලයේ හෙවත් මිරිදිය 2.5ක් පවතී. එදිනදා ජීවිතයේ මිනිස් ක්‍රියාකාරකම් වලට මෙන්ම සාක සහ සතුන්ගේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය වේ. සාකවලට khනිජ ලවණ උරා ගැනීම සඳහා මෙන්ම ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍ය වේ. ගෘහස්ත පාරිභෝජනයට මෙන්ම විවිධ කර්මාන්තයන්ටත් ජල ක්‍රීඩා සඳහාත් ප්‍රවාහන කටයුතු සඳහාද ජලය ප්‍රධාන වශයෙන් භාවිත කරයි. එසේම සතා සිව්පාවන්ටද ජලජ ජීවීන්ට ජීවත්වීමේ මාධ්‍යයක් ලෙසද ජලය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මිනිසාට ආහාර නොමැතිව දින ගණනක් ජීවත් විය හැකි වුවද ජලය නොමැතිව සිටීම ඉතා අසීරුය. ජලය අපිරිසුදු වන ක්‍රම පිළිබඳ සොයා බැලීමේදී කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය ජලයට බැහැර කිරීම, කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට එක් කිරීම, නාගරික ප්‍රදේශවල කැලිකසල ජලයට එක් කිරීම, පොලිතීන් ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය ජලයට දැමීම මූලිකත්වයක් ගනී. වකුගඩු රෝග, පාචනය, කොලරාව වැනි රෝග ඇතිවීමට අපිරිසිදු ජලය භාවිත කිරීමද ඉවහල් වන අවස්ථා පවතී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබීය. මාර්තු 8 ජාත්‍යන්තර ජල දිනය ලෙස නම් කර තිබේ. වර්තමානය වන විට විවිධාකාරයෙන් ජල මූලාශ්‍ර විනාශ කිරීම නිසාවෙන් ජල හැඟයකට මුහුණ දීමට සිදුව ඇත. මිනිසා ඇතුළු දුර්ලතා සතා සිව්පාවා ඇතුළු සියල්ලන්ගේම ජීවය රඳා පවතින්නේ ජලය නිසා වන බැවින් අර පිරිමැස්මෙන් ජල සම්පත භාවිත කිරීමට අප සැම පුරුදු පුහුණු විය යුතු වේ. පරිසරයේ ඇති ගස් වැල් විනාශ කිරීම ජල හිඟවීමට දැඩි බලපෑමක් ඇති කර ඇත. එම නිසා ලොව පුරා වන සම්පත් රැක ගනිමින් මිල කළ නොහැකි සම්පතක් වන ජල සම්පත රැක ගැනීමට ඉමහත් දායකත්වයක් සැපයීමට අප සැම උනන්දු වෙමු. මගේ වීඩියෝ නැරඹුව ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් දැනුම පිරුණු අලුත්ම වීඩියෝවක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.